සම්බෝල ගුලියක්. එතන පැත්තකින් තියාගමු. හැබැයි මචං මේක නම් ටොප් බඩු වගේ ඈ පට්ටම රස පාටට ආවා. මචං අද බෝඩි මේ කවුරුත් නෑ යාළුවෝ දෙන්නම ගෙදර ගියා. මම විතරයි ඉන්නේ. මට උදේට කන්න මොකුත් කියලා හිතා ගන්න බෑ. හාල් ටිකක් තියෙනවා. ඉතින් මම බැලුවා සම්බෝලයක් ගහගෙන පපඩයක්වත් බැද ගන්න. කඩේට ගිහිල්ලා අපි ගිහිල්ලා ඒ වැඩේ පටන් ගමු. මේ තියෙන මචං අපේ බෝඩිම ගාවින් යන පොඩි 12 පාරේ දා මේකේ තමයි අපි අර ලූල්ලු යාගෙන ඉඳගෙන කෑවේ. වයින් දවස් වලට එහෙම නම් මේ හරි මාරම ලස්සනයි. මොකද මේ වතුර නම් මනම් එහෙම තියෙන හින්දා මේ හරි පට්ටම නැචරල් වයිබ් එකක් තමයි තියෙන්නේ. සම්බෝලට දාන්න හිතාගෙන නම් ඉන්නේ රතු ලුණු. පරිප්පුවක් ඕන හින්දා අපි ලොකු ලුණු ගෙඩියකුත් ගමු. පොඩියට ගන්න මචං මොකද මම විතරනේ ඉන්නේ කන්න. පපඩම් පැකට් එකකුත් දෙන්න. සාමාන්‍යයෙන් කැන්ඩිමෙන් කනවා නම් රුපියල් 100ට වගේ වෙජි එකක් කන්න තිබ්බේ වුණාට මචං මේක බඩ පිරෙන්න රසට කෑවේ හැකි මං හරියට හදාගත්තා. සම්බෝලයක් මුලින් මම්බර ගන්න ඕනේ ඉස්සෙල්ලා අපි මේකේ නැටි ටික කඩාගෙන ඉමු. මිරිස් එකේ නැටි ටිකයි මිරිස් ටික කඩලා දානවා පොඩ්ඩක් වතුර එකක් ගත්තා. ඒකට මම ලුණු ටිකක් දානවා. සාමාන්‍යයෙන් එහෙම දානවා මං ඒකට හේතුව දන්නේ නැහැ මොකටද කියලා. ඊට පස්සේ මචං මෙතනින් කෙලින්ම නැට්ට එහෙම කැඩුවා. මිරිස් දෙක තුනක් දා ගන්නවා වතුර එකට පොඩ්ඩක් හොඳට පෙඟෙන්න. එතකොට අඹරන්නත් ලේසි. දැන් මම මෙතන කරන්නේ ශ්‍රී ලංකන් රෝලොග්ස් නේ. සමහරවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ කරන්නේ බං කෑම හදන එක විතරනේ කියලා. නෑ ඇත්තට මෙහෙම නෑ. මම මේ දවස්වල බෝඩි මින් ඉඳා. හැබැයි ඊළඟට ගොඩක් වෙලාවට ඔය ට්‍රැවල් වීඩියෝ එකක් එහෙම වැටෙන්නත් පුළුවන්. සාමාන්‍ය කැකුළු බත් එකක් එහෙම තිබ්බා නම් සුපිරිය වුණාට මං ගාව කැකුළු හාල් නෑ. මිරිස් ටික එන නැටි ටික ඔක්කොම කඩාගෙන ඉවරයි මචං. මම මේක පැත්තකින් තියාගෙන දැන් මිරිස් ටික දා ගන්නවා මිරිස් ගලට. මම මේක හොඳට අඹර ගන්න යන මට රතු ලුණු ගෙඩි ටිකක් තමයි මම මිරිස් අඹරන්න නම් අරගෙන ආවේ. ඔක්කොම ටික මේකට දාගෙන අඹරන්න ඕනේ අම්මට. සිර එක මේක මිරිස් නැට්ටක් ඉතුරු වෙලා තියෙනවා. ඒක වැරදිලා ගියප එකක්. ඔය වගේ අඩෝ මං අර කඩපු මිරිස් කරල කෑල්ල විසික් කරලා නැට්ට නේද තියලා තියෙන්නේ. කවන්නේ. මචං මේ මිරිස් ගල මම හොදලා ගත්තේ හොඳට. මම මේ අවුරුදු 1කමාරකින් විතර තමයි මිරිස් අඹරන්නේ. මේ ටික ඉස්සෙල්ලම පොඩ්ඩක් හොඳට තලා ගන්න ඕනේ නැත්නම් මේ කරල් බිමට වැටෙනවා. ඉතින් මචං මේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මොන වගේ vlogs දෝනේ මේ වගේ natural village vibe scene ටිකක් දෝනේ. යාළුවෝ දෙන්න නැති එක පට්ටම පාළුයි. මොකද මේ වෙලාවේ නැත්නම් මොන හරි කීව කිය ඉන්නවා මගේ මොන හරි අහගෙන. මිරිස් එක නම් හොඳට අම්බන බම් මේ කාලෙකින් මම මේ මිරිස් අඹරන්නේ. ලුණු චුට්ටකුත් මේකට දාගෙන ඉමු දැම්මම. ඉතින් රතු ලුණු ගෙඩි ටික සුද්ධ කරගමු. අඩේ පරණ රතු ලුණුද මම දීලා තියෙන්නේ. අංකල්ට නම් අද පොඩ්ඩක් කන්න පුළුවන්. පොඩ්ඩක් නේ දෙදත් කෑවනේ අංකල්ටත් දෙනවා මචං මං. එහෙම කරන්නේ නැහැ මං හොඳ බෝඩින් පුරවැසියෙක්. මචං මං ඇත්තටම පිහි අරගෙන මිරිස් ටික මේවා කරගත්තා. මේ මිරිස් ටික නෙමෙයි සෝරි මොනවද රතු ලුණු ටික. දැන් මේවා හෙට මෙහෙට පයින්න කලින් හොඳට තලා ගන්න ඕනේ. රතු ලුණු ටික මචං පයින් හින්දා මම මේක මෙහෙම තලා ගන්නවා. මොකද රතු ලුණු එහෙම ගොඩක් දාලා ගද්දි තමයි සම්බෝලේ ගුණා තාතල් එක තියෙන්නේ. අද නම් හැබැයි මේ ඇස් දෑවේ නෑ ලුණු තලපු හින්දා මං කැපුවේ නෑනේ. මට ගොඩක් ලුණුයි මිරිසුයි තලන්න ඕනේ නෑ. මට කෑලි හැපෙන්න තියෙන්න ඕනේ. මිරිස් එකේ සම්බෝලේ වුණත් කද්දි. ඒ හින්දා මම මේ ටික දැනට මෙහෙම තියෙනවා. මොකද දැන් පොල් දාලා අඹරද්දිත් ටිකක් මචං මේක මේවා වෙනවනේ. ඌඩි පොල් ගෙඩියක් තියෙන්නේ මචං පිහියක් තියෙන්නේ මේක. මම මචං පොල් එක ගා ගන්නවා. මේ ගාන ඔක්කොම නම් ගන්න නෑ. හැබැයි මරු බාණ්ඩය. මම ඉස්සර නම් ගන්න හිරවනේ මේක තාතල හැබැයි මේක අර මේසෙට හයි කරලා දිනකොට කැරකෙද්දි තමයි කැරකිලා ගැලවෙන එක තමයි කේස් එක. සකෙන්ඩ වගේ හින්දා මම වැඩි පොල් ගාගත්තේ නෑ. මෙන්න මේ ටිකෙන් තමයි ගාගත්තේ. සෑහෙන්න පොඩි මේ එකක්. ඒ හින්දා බලමු පොඩ්ඩක් අඹරගෙන ඉතුරු ටික අතින් හරි මේවා කරගන්න. ඕ පොල් වැටෙනවා. පොල් ටික අර මේ පේනවා නේද? මේක අර චර ගාලා මේ වෙද්දි මට සද්ද ඇහෙනවා. උඹලට නම් ඇහෙනවද නැද්ද දන්නේ නෑ. මගේ තනියට ඉන්නේ මචං අංකලුයි. අංකල් ඉතින් කැමරා කරගෙන දැන් අංකල් ඇතුළේ. ඊට අමතර අපේ බෝඩි මේ බල්ලා ඉන්න රූබියා. මම මෙච්චර දවස් ඉඳන් ඉන්නේ මු බැල්ලියෙක් කියලා එතකම මු බල්ලෙක් බා. මචං පරණ දෙහියෙකුත් අම්මුණා. මේ ටිකුත් දාගමු. දැන් සම්බෝලේ මචං මේකට දාගමු. ගල ෂේප් එකේ හොද ගන්න ඕනේ. ගල නෑ දැම්මම හොදලා දැම්මම වැඩේ ඉවරයි. මචං මම පපඩම් එකක් ගත්තා. පපඩම් එකත් බැද ගන්න තියෙන්නේ. පපඩම් බැදලා මේක යවා ගන්නව නේද මේවා කළා. අන්න බැදෙනවා සට ගාද්දි. කමන්නේ. ඒක හරියට ආවේ නෑ කමන්නේ. මං ගාව හැන්දකුත් නෑ මචං පිහිය විතරයි තියෙන්නේ. මම පිහියෙන් පුළුවන් විදියට කලවම් කර ගන්නවා. ඒක ලස්සනට ආවේ. අද රජ කෑමක් තමයි මචං මං කන්න යන්නේ. මට පේන හැටියට කණ්ඩ අපි අර කඩින්නේ කන්නේ අපිට ගෙවල් වල රසවත් අපි උයාගෙන කද්දියත් එහෙම නෑ. හැමදාම එකම රසයි. අරන් බලන්න. අම්මේ කරවෙනවා. පපඩම් ටික ඉක්මනට දාගමු. මචං මේ පපඩම් එකයි සම්බෝල එකයි හරි මෙතන වහලා තියෙන්නේ. ඊට පස්සේ දැන් හදා ගන්න තියෙන්නේ මට තනියම කියන්නේ මට හදාගන්නේ සෝයාබීන් පැකට් එකක් තිබ්බා මං කලින් ගෙනාවා. ඒක තමයි හදාගන්න තියෙන්නේ. අපි ඒක හදාගමු. මේ තියෙන සෝයාබීන් පැකට් එක මේවා ප්‍රොමෝෂන් නෙමෙයි. මේක අර CBL ලංකා සෝයි කියන එක. මට මේක හැලුණා. අන්න මේකට දාගමු. අංකල් නෑ මචං. අංකලුත් ගියා පොඩි වැඩකට. මචං මේකට දැන් අර කිව්ව විදියට මේ දාන්න කලින් අර ලුණු ටිකකුත් මම දාගෙන ඉන්නම්. ඊට පස්සේ තමයි මම මේකට ගෙනල්ලා උණු වතුර එක දාන්නේ. නාඩි 3ක් විතර අපි මේක තියමු. උණු වතුර ටික අයින් කරගමු. මේකට ඇල් වතුර ටිකක් දාලා මිරික් ගමු. නැත්නම් අත පිච්චෙනවා මිරික ගන්න බෑ. හොඳට දාගන්න ඕනේ තැන් වලට. ලුණු ගෙඩියක් කපා ගන්න තියෙනවා වැඩ ගොඩයි. සුදු ලුණු ටික මුලින්ම තලාගෙනමු. මම තලන්නේ සාමාන්‍යයෙන් පොතුත් එක තමයි තලලා දාන්නේ. එතකොට තමයි මට නම් සෙට්. මේ ඇති හොඳටම තැළුණා. මේ මට කියන්න අමතකුණා. මම channel එක මුලින්ම පටන් ගත්තේ වනසිංහ වේ කියලානේ. මම ඕක තමයි මතක් කරගෙන හිටියේ. මම කියන්න කියලා අමතක වෙලා. හැබැයි මචං දැන් මම ඒක වෙනත් කරා ඕලිත vlogs කියලා. එතකොට ලේසියි බා.
මගේ නම ඒ හින්දා අවුලකුත් නැහැ ලේසි. අපි මේක දෙකට බලා ගමු. පරිප්පුකුස් තිතුනොත් ගහමු. උයනවා කියන එකත් හිතෙන තරම් ලේසි නෑ. අනික වීඩියෝ කර කර උයනවා කියන්නේ තවත් අමාරුයි. කරපිංච ටික තියෙනවා. ඉඟුරුත් තියෙනවා මෙතන. ඉඟුරු ගලවන්න බෑ. අංකල් හදපුවා තියෙනවා. රම්බේ කඩලා ඉවර වෙලා. මේකෙන් කැල්ලක් කඩලා ගමු. හොඳට හොදලා ගමු. මොකද දූවිලි එහෙම තියෙනවා මේ දවස්වල වැස්ස සෑහෙන්න. කොහමද ඉතින් අපි කැමරට දෙයක් මොකක් හරි ගන්නකොට හොදලානේ ගන්න. අපිට තියෙන්නේ දැන් මේ තියෙන මේවා ටික. ඔය ටික තෙලට දාගන්න තමයි මුලින්ම තාච්චිය ලිපේ තියාගන්න ඕනේ. මචං මේ තව යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. ලැසි අපේ. මම නම් ඉතින් ආදරේට ලැසි කියන්නේ මූ වුණාට යන්න නැති තැන නැහැ හැම තැනම යනවා. ලැසි කියන්නේ මම අර ඉස්සර මතක ලැසි කියලා කතාවක් ගියේ හින්දා මූ හැම තැන ඇවිදලා දැන් ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා මම දැන් දැක්කේ. විසවාමීට් එක ගන්න තෙල් එක ලිපෙන් තියාගත්තා. තෙල් එක තාම දැම්මේ නැහැ. තාච්චිය තියාගත්තේ. දැන් මේකට තෙල් ටිකක් දානවා. ඊට පස්සේ මචං අබ ටිකක් ගත්තා. තෙල් එක අපි පොඩ්ඩක් රත් වෙනකොට පොඩ්ඩක් නෙමෙයි හොඳටම රත් වෙනකොට අබ ටික දාගන්න තියෙන්නේ. මේ තියෙන අබේක. ඊට පස්සේ මචං කෙලින්ම දාන්න තියෙන අපි තලාගත්ත සුදු ලුණු ටික. අපි දැන් තලාගත්ත සුදු ලුණු ටිකක් දාගමු මචං මේකට. මේක සාමාන්‍ය ටිකක් බැඳෙන්න ගත්තට පස්සේ අපි ලුණු ටික දාගන්න ඕන. ඊට පස්සේ මචං මෙතන තියෙනවා ලුණු ටික. දැන් ලුණු ටිකත් මේකට දාගමු. ඊට අපි හැන්දෙන් පොඩ්ඩක් හොඳට කලවම් කරලා ගමු. මේ කියන්නම තුලා මං කිරි ටිකක් මිරික ගත්තා. තව පොල් ගෙඩියක් තිබිලා. ඒක තමයි සෝයාමීට් එක මේ උයන්න යන්නේ. ඒකෙන් තව කිරි ටිකක් ඉතුරුනා. ඒකෙන් හිතුනොත් පරිප්පුවක් ගන්නවා. හිතුනොත් උයන්නේ නැහැ. ඔය තියෙන ටිකෙන් කනවා. උයද්දි මේ සුදු ලුණු එකේ තියෙන ආතල් එකට නම් මේ සුවඳට මම නම් මාර මාස යනික බැදෙදිත් මාරම ලස්සනයි. මම ගොඩක් මාස මේ සුදු ලුණු පොදු මේවා වෙද්දි මේ ගති. දැන් මචං තියෙන්නේ මේ සෝයාමීට් එක දාගන්න. මම සෝයාමීට් එක මේකට කෙලින්ම දාගන්නවා. කලවම් කරන එක පස්සේ කරමු. මේක නම් හැබැයි ඊට මදි වෙන සීන් එකක් තියෙන්නේ. කරපිංච එහෙම දැම්මේ නැහැ. මොකද මම කරපිංච කලින් දැම්මොත් කර වෙනවා. දැන් තියෙන සෝයාමීට් එක හොඳට තෙලේ මේවා කරගන්න. හොඳට කලවම් වෙලා තියෙන දැන් සෝයාමීට් තමයි. ඉදිලා නැහැ. බට් කර වෙලා. තියෙන කරපිංච ටික මම දාගන්නවා. පේනවා. ඊට පස්සේ දාගන්නවා රම්පේ. රම්පේ වලින් ඔය මචං බත් වලට එහෙම දාලා දිනවා මාර සුවඳක් ගන්න පුළුවන් ඈ. මොකද මේක පස්සේ දැම්මේ මචං. මේක ඇද වුණා. හත පිච්චෙනවා. පොල් කිරි ටික මුලින්ම දාගෙන ඉන්න ඕනේ අර සෝයාමීට් දාපු භාජනයේම හොඳට මේ. මිත් දාපු භාජනයේම හොඳට මේවා කරලා මොකද ඒකේ තුන පහ හොඳට තියෙනවා. ඒ ටික අරගෙන දාගන්නවා සෝයාමීට් එකට. මේක ගොඩ ගොඩ ගාලා පැහෙන්න මේවා කරනවා. දැන් ඇත්තට මේ දැම්මේ මචං මම දියකිරි. ඒ කියන්නේ අර දියකිරි කියන්නේ පොල් කිරි මිරිකලා අරගෙන පස්සේ ඉතුරු වෙන කුඩෙන් ආයෙ මිරිකන ටික. මම කාලා බැලුවා මචං සෝයාමීට් එක පට්ටම රසයි. දැන් අර ගත්ත මිටි කිරි ටිකක් දානවා. මිටි කිරි කියන්නේ බර මුලින්ම මිරිකපු කිරි ටික. මේක ඇත්තටම මාරම රහට ආව සෝයාමීට් එක පට්ටම රහයි ඈ. මේක කුකුළු මස් රසනේ. ඒක ඇත්තටම කුකුළු මස් රස එනවා ඈ. ඒ කියන්නේ අර මස් රහක් කියන මේ හොඳට ඉදෙනවා ගොඩ ගොඩ ගාලා. පොල් කුඩු පොඩ්ඩක් තිබ්බ ඒක වැඩි ගණන් ගන්න එපා. මම මේ පොඩ්ඩක් කැම් එක ෆෝන් එකට මාරු කරගත්තා. හේතුව මේ බැටරි පොඩ්ඩක් බැස charge එකට ගන්න. දැන් පරිප්පුවක් උයන්නත් තියෙනවනේ. මේක හොඳට ඉදිලා තියෙන මචං මේ පිටේටම තියෙනවා. අම්මා තපිච්චෙනවා මචං. ඒක තමයි ඉවසන්න බැරි. මේක මෙහෙම ඉක්මනට දාගමු සෝයාමීට් එක. මේ තියෙන මචං අපේ සෝයාමීට් එක. අපි මේකත් පැත්තකින් තියාගමු. දැන් අපේ කෑම තුනක් හරි. අද මචං කට්ටිය නැති වුණාට මම සුපිරි කෑමක් තමයි ගන්න යන්නේ. දැන් අපි මට හිතෙන පරිප්පුවත් මේකටම හොදන්න නැතුව හදාගන්න කියලා. මොකද රසය එතකොට සෝයාමීට් රස. බලමු. මචං මේ තෙල් රත් වෙන්න දාගත්ත පරිප්පු එකේ මම දැන් මුලින්ම මේකට අබ ටිකක් දාගන්නවා. අබ පොඩ්ඩක් දාගත්තා මේ තියෙන අබේක. ඊට පස්සේ මේක හොඳට අම්මා මේක නම් හොඳට බැදිලා තියෙන්නේ. මේකට වඩා හොඳට ආවා මේක. දැන් සුදු ලුණු ටික ඉක්මනට දාන්න ඕනේ තෙල් එක කරගෙන ගන්න. ඊට පස්සේ මචං මේ තියෙන්නේ සුදු ලුණු ටික මේකට අපි දාගමු. ඒකත් බැදෙනවා හොඳට. ඉන්න බෑ මචං මේකේ මේ සුදු ලුණු කරගෙන සුවඳ එනවා. සුදු ලුණු හොඳටම කරවුණා තෙල් එක කර වෙලා තියෙන්නේ. දැන් මේකට අපි ඉක්මනට දාගන්න වෙනවා මේ අනිත් අනම්මනන් ටික කියන්නේ මේ දැන් තියෙන ලුණු ටිකත් අපි දාගමු. මේ තියෙන ලුණු අම්මා අත පිච්චෙනවා ලුණු ටිකක් දාගත්තා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගමු. මාරම සුවඳයි සුදු ලුණු එකේ තමයි ගොඩක්ම සුවඳ එන්නේ. ඊට පස්සේ අපිට මේකට දාගන්න තියෙන්නේ කලවම් කරගත්ත පරිප්පු ටික දාගන්නත් ඕනේ. මේක අපේ තෙල් ටික හොඳට කරලා තියෙන ඉඳ ඉක්මනට දාගන්න. මේක සෑහෙන්න කරලා මේ පරිප්පු ටික තරංගා පරිප්පු ටික නම් මම කලවම් කරේ නෑ. දාලා කලවම් කරමු. තෙලේ දාලා තෙල් ගොඩක් හොඳට දැම්මපම් මම කියලා තියෙනවා මම තෙල් දාලා හුඟක් කෑම කන්න කැමතියි කියලා. මම මේක හොඳට දාලා අපි අර ගත්ත මිටි පොල් කිරි ටිකෙන් ටිකක් මේකට දාමු. මිටි පොල් කිරි නෙමෙයි දිය පොල් කිරි. මට හොදගෙන මේකේ දිය කිරි ටිකක් මේකට දාමු. පරිප්පු ටිකත් එක්කම. වෙලා යන්න කලින් අපි කරපිංච ටිකක් දාගමු. හොඳට දාගත්තා ඊට පස්සේ කලවම් කරා. මේක දැන් හොඳට පරිප්පු ටික තැම්බෙනකන් තියන්න ඕනේ. සැප කෑමක් තමයි මචං කන්න තියෙන ඉතින්. ආයෙ කියලා වැඩක් නැහැ. මේ ලැසිය කෑ ගහන ඇවිල්ලා. ඇයි රණ්ඩු වෙන්නේ? ඒයි! බඩ ගහනවා ඈ බොරුවට.
මචං අර මිටි කිරි ටික දාගන්න තියෙන්නේ. මොකද මේක දැන් ඇහැවෙලා තියෙන්නේ හොද්ද. හොද්ද ඇහැවෙනවා කියන්නේ අර වතුර ටික වාෂ් කරලා අපි කිරි ටික ඔක්කොම මේකට දාගමු. දැන් හොද්දෙන් ඉදෙන්න දෙන්න තියෙන දැනටවත් ඇත්තටම පට්ට රහයි. කොළපත් කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් මේ තියෙන්නේ කොළපත්. අර පුවක් වලින් අර ඉස්සර අපි ඉස්සගෙන අරයි යන්නේ මචං. පොඩි කාලේ. මම ඒක මෙතනින් කපා ගන්නවා. ටොප් බඩු මචං කෑම එක නම් සුපිරියට හැදුන කතා දෙකක් නැහැ. මේ තියෙන්නේ බං කෑම එක. මම ගිහිල්ලා අර කොළපතක් අරගෙන ආවා පුවක්. දැක්කනේ ඒක. ඒකට මම ඊට පස්සේ මම කලින් අර කිව්ව කරවල වගේක් තිබ්බ බැදගත්තා. ඊට පස්සේ මම මේ පරිප්පු එක හදාගත්තා. මේ තියෙන්නේ. ඊට අමතරව හදාගත්ත සෝයා මීට් එක අමරගත්ත සම්බෝලේ. මේ දෙකම පබඩ මේ පබඩ වෙන ටිකක් අර වුණා. මට රාජ භෝජනයක් තියෙන දැක්කම කටට කෙල වුණනවා. මුලින්ම මම මේ පරිප්පු එකෙන් බෙදා ගන්නම් කියලා හිතාගෙන ඉන්නේ. මේ තියෙන පරිප්පු එකත් හොඳට කිරි දාලා හදලා අරන් තියෙන්නේ. පරිප්පු එක ටිකක් බෙදාගමු. මුලින්ම පැත්තකට පරිප්පු එක දාගමු. මට පරිප්පු ගොඩක් දාගෙන කද්දි සුපිරිටම තියෙයි බා. ඒ පරිප්පු ගොඩක් දාගමු. ඊට පස්සේ මචං මෙතන පරිප්පු හැන්දෙම තමයි මම ගන්න. මේ තියෙන අපේ සෝයා මීට් එක. සෝයා මීට් එකත් අර උකුවට තියෙනවා. අපි ඒකත් තියාගමු පැත්තකින්. සෝයා මීට් හැන්දි දෙක තුනකුත් දාගමු හොඳට. කන්න පුළුවන් එතකොට. මොකද මේ ඔක්කොම කිරෙන් ගොඩක් ඒ උයලා තියෙන්නේ. ඒ හින්දා එන්නම රස පාටයි මචං මේ. කතා දෙකක් නෑ. අද නම් ඉතින් රස කෑමක් තියෙන. අඩෝ මට මේ උයන්න ගත්තට පස්සේ මේ vlog channel එකට පස්සේ තමයි මට තේරෙන්නේ බං මට ඇත්තට හොඳට උයන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි සම්බෝලයක් හොඳට අරගෙන සම්බෝල නම් මචං සිය ගෑයින මිරිස් දැම්ම උඹලා දැක්කනේ. හොඳ සම්බෝල ගුලියක්. එතන පැත්තකින් තියාගමු. අද නම් ඇත්තටම රජ කෑමක් කන්න යන්නේ. කතා දෙකක් නෑ. එකක් තියාගමු. ඊට පස්සේ තියෙනවා මෙතන පපඩ. පපඩමුත් කරවෙච්චක් තියෙනවා නැති ඒවාක් තියෙනවා. ඒකත් හොඳට මැදින් තියාගමු. පපඩන් කෑලි දෙක තුනක්ම තියාගමු. ඊට පස්සේ තියෙනවා මචං අපේ කරවල. මේ තියෙන කරවල හැලියකුත් කෑලි දෙක තුනක් මෙතනින් තියාගමු. කරවල නම් ඔක්කොම දාගත්තා. මේ තියෙන්නේ මචං මම හදාගත්ත කෑම එක. මම ඇත්තටම vlog channel එක වෙනුවෙන්ම තමයි මේක හැදුවේ. ගෙදර මේ අද බෝඩි මේ තනියම ඉන්න හින්දා. හැබැයි මචං මේක නම් ටොප් බඩු වගේ ඈ පට්ටම රස පාටට ආවා. සෝයා මීට් එකකින් කනවා කන්න පටන් ගන්න ඉන්නේ මේ සෝයා මීට්. සෝයා මීට් එක නම් පංකාදු 5යි. ඒත් එක්කම පරිප්පු එකක් පබඩම් එක ඇතුළට පොඩ්ඩක් දාගෙන කාලා බලමු. පරිප්පු එක දැන් බෑව විතරයි උණුයි. කට පිච්චෙනවා මචං. පපඩම් එකත් අවුලක් නෑ. අර කරරහ වැඩි ඉන්නේ පරිප්පුත් එක්ක කරන් ගද්දි. ඊට පස්සේ මචං තියලා මෙතන සම්බෝධන සැරපාරේ තව බෙදමු කරවල තියෙනවා. අපි මුලින්ම බත් කඩ කාලා බලමු. මම බත් එක ගහගත්තේ උඩ හොට් පොට් එකේ. මම කලින් කියලා දිනන එකක් තියෙනවා කියලා. මේක ගහගත්ත මොකද බත් හදා දින්න වෙලාවක් නැති හින්දා. පපඩම් කෑලි ටිකුත් මේ හොඳ කඩවම් කරලා මේකට දාගෙන අපි සම්බෝල පොඩ්ඩක් දාගමු. මට සෝයා මීට් එක නම් හොඳටම හිතට ඇල්ලුවා. හොඳ සෝයා මීට් එක හොඳට දාගෙන හොඳ බත් කඩක් කමු. පොඩි මිත් කවුරුත් නැහැ. අංකල් විතරයි ඉන්නේ. අංකල්ට ටිකක් දෙමු. උනාට අපි කමු. මචං ඇත්තටම මම දක්ෂ කෝකියෙක්. මාරම රහයි. ගෙදර කනවා වගේ තමයි පට්ටම රසයි. කතා දෙකක් නැහැ. මේ කොළපතෙත් කන හින්දා කොළපතෙත් හොඳ තැම්බිලා දින බත් එක. මාරු. රහයි බා. මේක මං හිතුවේ අද වීඩියෝ එක මෙච්චර ලස්සනට එයි කියලා. නැත්තම කතාව. හේතුව මචං මේ තනියම හින්දා මට කරගන්න බැරි වෙයි කියලා මං හිතුවේ. ඒ වුණාට හදිස්සියට කරා දැන් වීඩියෝ එකක් දාන්නත් එපේ. මම කණ්ඩත් ඕනේ. ඒ වෙලාවේ ඉතින් ඔය කඩෙන් කන වෙලාවේ හොඳට බඩ පිරෙන්න කනවා කියලා තමයි මේක හදන්න ගත්තේ. මාරම රහයි. මං හදින් මේක රහයි. අය රස පාට පේනවා ඉතින්. අම්මා සම්බුල්න පට්ටසරයි. ඉතින් මේ වගේ ශ්‍රී ලංකා රෝලොග්ස් බලන්න ඕන නම් කරන්න ඕනේ මොකක්ද කියලා දන්නවනේ. subscribe කරගෙන යන්න. සහ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ කැමති මොන වගේ වීඩියෝස් වලටද කියලා මගේ channel එකෙන් බලන්න. මම මේ කරන වීඩියෝස් හොඳයිද? මම කොහමද ඉස්සරහට ඔය traveling vlog ටිකක් එහෙමත් ගහනවා. ඒ වගේ ඊළඟට ඕනේ මොකක්ද කියලා වීඩියෝ එකට අයිඩියා එකක් තියෙනවා නම් ඊළඟ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් දාන්න. කතා කරන්න බෑ සම්බෝලි සැරයි. මේකත් කාලම කතා කරමු. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන එක ඊළඟ වීඩියෝ එක කරන්න කලින් පුළුවන් ඉක්මනට කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එක මොකද්ද වෙන්න ඕනේ කියලා. යන්න හැමෝටම සුමුදු සසක්. මම දේවරසිංහ වේ කියන එක වෙනස් කරා. දැන් නම් ඕලිත vlogs මේ ඕලිත vlogs මම ඕලිත වරසිංහ. බයි.